කොහොමද මගේ යාළුවනේ ඔක්කොම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් අදත් මගේ channel එකට ඔයාලා ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම රැඳී ඉන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් සති දෙකක් තුනකට පස්සේ වගේ තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ ඔයාලට. මං හොස්පිටල් එකේ සතියක් නතර වෙලා හිටියා. වකුගඩු වලට විස බීජයක් ඇතුල් වෙලා. ඉතින් ඒ නිසා මට වීඩියෝ එකක් අරගෙන එන්න අමාරු වුණා. පෝස්ට් එකක්වත් දාගන්න විදියක් තිබුණේ නැහැ ඔයාලට. මං දැන් සතියකින් එකහමාරකින් විතර වගේ මේ තමයි ගෙදර ආවේ. මහ ගෙදර තමයි හිටියේ. ඒ ඇවිල්ලා තමයි මේ ගෙදර මේ ආපු ගමන් ඔයාලට පෙන්න බලන්න හැම තැනම එහෙන් මෙහෙන් කොළ වැටිලා වැහැලා ගන්න දෙයක් නැහැ. මොකද අපි ට්‍රිප් එකක් යනවා වගේ ගෙදර මේව කරලා යන්නේ නැහනේ. හදිසිය හොස්පිටල් යනකොට එහෙම්ම තියපු තත්ත්වෙම එහෙම්ම ඉක්මනටම මම අසනීප වෙච්ච හින්දා ඉක්මනට මහ ගෙදර ගියා. ඇඳුම් ටිකක් දාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා ටක් ගාලා එහෙමම ගිහිල්ලා තමයි හොස්පිටල් එකට ඇඩ්මිට් වුණේ අම්මත් එක්ක. ඒ දැන් ඊට පස්සේ දැන් නම් හිටියේ තත්ත්වයට වඩා ගොඩක් හොඳයි. ඒ ගෙදර සති එකහමාරක විතර වගේ තමයි මට මතක දැන් ගෙදරට ගොඩ වුණේ. ඒ එනකොට ගෙදර ඔක්කොම හැඩි වෙලා එහෙන් මෙහෙන් අපේ කිටීට කටිය එහෙන් මෙහෙන් කෑම දාලා එහෙන් මිදුළු ඔක්කොම වෙලා. ඉතින් මං ආපු ගමන් ඔක්කොම පිරිසිදු කරන්න පටන් ගත්තා. හස්බන්ඩ් ගේ මිදුළ එහෙම අතු ගාලා ගත්තා. මං කිචන් එකේ වැඩ ඔක්කොම ටක් ගාලා ස්පර්ශ කරලා මැදලා කියලා ඔක්කොම ටික පිරිසිදු කරගත්තා. මොකද සති එකහමාරකින් විතර එහෙම ඔක්කොම පිරිසිදු කරලා ගන්න ඕනේ. සත්තු එහෙම මේ වෙලා ඇති. ඒ නිසා මම ආපු ගමන්ම කිචන් එකේ වැඩේට බැස්සා. හස්බන්ඩ් කරේ ගේ අතු ගාලා මිදුළ අතු ගාලා දුන්න මට. රෙදි ටික හොදලා අම්මා රෙදි උදේ ඒ ගෙදර ඉඳලා දවසකුත් ඉඳලා තමයි ආවේ. අම්මා එනකොට මට හොස්පිටල් අරන් ගිහපු ඇඳපු රෙදි ඔක්කොම හොදලා කරලා දුන්නා. ඉතින් මේ ඒව ටික ආපු ගමන් අපි යව්වට දැම්මා දාලා ඉවරලා හස්බන්ඩ් ඒ ටික ඔක්කොම වෙනුවා. මම කරේ උයන් ලෑස්ති වෙච්ච එක. තේ ටිකක් ඉස්සෙල්ලම අපි ගේ අත්පතු ගාලා දූවිලි ඔක්කොම අයින් කරලා ඉවර වෙලා ඉස්සෙල්ලම මේ අපි උදේ එහෙන් කාලා ආපු නිසා මම එක්කටම බතක් කරන්ට් එක රයිස් කුකර් එකට තියලා ඉවරලා තේ ටිකක් බොන්න තමයි ලෑස්ති උනේ. ගෙදර තිබුණ අපි එනකොට රෝල්ස් අර චයිනීස් රෝල් පැකට් එකක් අරගෙන ආවා. ඊට පස්සේ දැන් ඒක බෙදලා මේ තේ ටිකක් හදාගන්න තමයි ඉස්සෙල්ලම තේ ටිකක් බීලා ඉවර වෙලා හිමීට උයා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න මේ අපි පොඩි කැක්කුම් ඉතින් අඟපතේ එහෙම මෙහෙන් කැක්කුම් ගන්නකොට අපි එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ වුණාට මටත් ආවේ තුනටි එක පැත්තක කැක්කුමක් තමයි. අපි මමත් එච්චර ගණන් ගත්තේ නැහැ. ඉතින් උණු වතුරෙන් තවලා ওই සිද්ධා ලෙබ ටිකක් එහෙම ගාගෙන තමයි හිටියේ. ඒ වුණාට ඒක හරි භයානකයි. එන්නම මට තත්ත්වය වැඩි වෙච්ච හින්දා තමයි මම හොස්පිටල් ඇඩ්මිට් වුණේ. ඊට පස්සේ කොහොම හරි ඇඩ්මිට් වෙලා ඉවරලා ලේ චෙක් කළේ ඒව කරාට පස්සේ දැන් තමයි දැනගත්තේ මුත්‍ර වලට වගේම මේ වකුගඩු වලටත් විස බීජයක් ඇතුළු වෙලා කියලා. අද වෙනතුරුත් තාම දන්නේ නැහැ කොහොමද විස බීජයක් ගියේ කියලා. ඉතින් චූටි කැක්කුම් තිබුණාට ඉතින් අපි ගණන් ගන්නේ නැහැනේ. මේ සැරේ නම් මං කියන්නේ ඉතින් ඒ කියන්නේ මම මේ සැරේ හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි පොඩි අය හින්දා අපි පොඩ්ඩක් බලනවා. ඒ වුණාට අපි ලොකු දෙයකට මුහුණ පාලා තමයි අපි ඉතින් ඉදිරියට මුහුණ දෙන්න වෙන්නේ. ඒ නිසා පොඩි කැක්කුම් අපි ගණන් ගන්න නැතුව ඉන්න නරකයි. ඒව හොඳට අපි හොයලා බලලා ඉවර වෙලා බෙහෙත් අරගෙන හොඳ නැත්නම් අනිවාර්යෙන් හොස්පිටල් එක ඇඩ්මිට් වෙලා බලන්න ඕන. මොකද කියලා ඉවර වෙලා ඒ වගේ තමයි මට වුණෙත්. ඉතින් මේ වගේ දේවල් අපි හිතන්නේ නැති නිසා අපි කාටත් එහෙම ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙන හින්දා තමයි මම මේ ඔයාලට දැනුවත් වෙන්න කිව්වේ. ඉතින් අපි තේ බීලා ඉවර වෙලා දැන් දවල්ට මං හිමීට උයන්න ගත්තා. මේ හස්බන්ඩ් මාළු ටික කපලා දුන්නා. ඊට පස්සේ එනකොට මාළුත් අරගෙන ඇවිල්ලා හස්බන්ඩ් මාළු ටික කපන්න ගත්තා. මම මේ ටක් ගාලා බත කරන්ට් එකට ගහලා තිබුණ හින්දා පරිප්පු ටිකත් කළා. දැන් වෙලාව 11 මාරට විතර ඇති. ඉතින් ඒ වෙලාවේ
අපි මේ උයන්න තමයි මම මේ හදන්නේ. ටක් ගාලා පරිප්පු ටිකක් වේලා කොළ මලවලා කොළ ටිකතු සස්පන්කුව කඩලා ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මං මාළු ටිකයි පරිප්පු ටිකයි හදලා ගත්තා. ගොඩ දවසකින් හින්දා ඉතින් මට මේ ගොඩ දවසකින් ඔයාලට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. මේ විකේ මං හිටපු බෝඩ් එකේ වීඩියෝ කරන්න ෆොටෝ එකක්වත් ගහන්න දෙන්නේ නැහැ. ඒ හින්දා මට ඔයාලට පෝස්ට් එකක්වත් මොකුත් කරගන්න දාන්න බැරි වුණා. ඉතින් මේ මගේ යාළුවෝ බලන්නේ නැති මං පෝස්ට් එකක්වත් වීඩියෝ එකක්වත් නැත්තේ මොකද කියලා. ඉතින් මම මේ ආපු දවසේම තමයි ඉතින් වීඩියෝ එකක් කරන්න බැරිවේ. බලනකො අපේ හස්බන්ඩ් ඔක්කොම මිදුලා අතු ගානවා. ඔක්කොම වල් පැල අර වරුසාවට එහෙම තනකොළ ඔක්කොම ඉවිලා මගේ පැල ඔක්කොම මැරිලා සතියකමාරක් විතරනේ. ඉතින් වතුර නැහැ මොකුත් නැහැ. පාර මගේ මාළු මිරිස් පැල අවු මිරිස් පැල ඔක්කොම මැරිලා. ඉතින් හස්බන්ඩ් ඒ අතර අතු ගාන අතර පුතා කරන්නේ පුතත් මේ තාත්තට උදව් වෙන මේ පැත්තෙන් අතු ගානවා පිටිපස්සෙම අපි පුතා පිටිපස්ස අතු ගා ගන්නවා. මම වීඩියෝ එක චුට්ටක් දාගත්තේ. එයාත් තාත්තට කියන්න එපා කීකේ තාත්තට හොරා තමයි මේ පැත්ත අතු ගාන්නේ. ඉතින් මේ මං කිව්වේ මගේ පැල මල් පැල මගේ අවු මිරිස් පැල මාළු මිරිස් පැල ඔක්කොම නෑ යාළුවනේ ඔක්කොම වැටලා දැන් ඒවා ආපහු අලුතෙන් සාත්තුවකට පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් වරුසාව පටන් තියෙනකොට පොඩ්ඩක් මේ ඒ ටික අලුතෙන් ආපහු පැලගෙනල්ල ඉවර වෙලා හිටව ගන්න ඕනේ. ඔක්කොම ගෙවල් වල නැති වුණාම ඉතින් දන්නවනේ ඔක්කොම ඉවරයි. දැන් වරුසාවට හේදි ගිහිල්ලා ඒ පමණක් දැන් ඒවා හදා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් පැල ඔක්කොම පණක් පැල මැරිලා පමණක් පැල වේලිලා ගිහිල්ලා ඒ වගේ ඒවට ඔක්කොම දැන් අලුතෙන් සාත්තුවක් කරගන්න ඕන ඔක්කොම වලට. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් සතියකමාරක් ඉඳලා ඇවිල්ලා ගෙදර වැඩවලට අලුතෙන් ඉතින් එකතු වුණේ. දැන් ඊට පස්සේ දැන් නම් පොඩ මට සනීපයි. ඉතින් මම ඔයාලට දිගටම ආපහු වීඩියෝ අරන් එන්නම්. ඒ අතරේ මගේ channel එකට අලුත් යාළුවෝ එකතු වෙලා තියෙනවා. ඒ යාළුවෝ ඔක්කොමත් එකතු කරගන්නවා ආදරෙන්. මගේ වීඩියෝ එක subscribe කරන්න නැතුව බලන හැම යාළුවෙකුටම subscribe කරලා බලලා මාත් එක්කම එකතු වෙන්න කියලා මං ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ජීවිතය කියන්නේ ඉතින් අත්දැකීම හැම දෙයකටම ඉතින් මුණ දෙන්න වෙනවා. ඒ වගේ තමයි මටත් හිටපු ගමන්ම තමයි මේ ලෙඩේට මුණ දෙන්න උනේ. හිතලා නෙවෙයි ඉතින් එහෙම පොඩි මේකක් තිබුණේ නැහැ. එක සැරේටම තමයි තුන්ටියක පැත්තක් ඉතින් රිදෙන්න ගත්තේ. ඒකෙන් තමයි ඉතින් වේදනාව මතුවලා ඉවර වෙලා වැඩිම උනේ. ඉතින් ඒ අතරේ දැන් ආපහු සතියක මම හොස්පිටල් එකට යන්න ඕනේ. ලේ එකක් දෙන්න ආපහු. ඉතින් ඒ ගිහිල්ලා ඇවිල්ලි ඉවරලා මං ආපහු ඔයාලට අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉඳී ඔයාලට ගොඩාක් ස්තුතියි. බලන්නකෝ අද අපි දවල් කෑම වේල එන්න ඔබ තමයි අපි දැන් දවල්ට ටක් ගාලා වෙලා ගත්තේ ආපු ගමන් ඉතින් තේ ටිකක් බීලා ඉවරලා හිමීට හස්බන්ඩ් ගෙදර වැඩේ ටික ගන්නකම් මං ටක් ගාලා හිමීට උයලා ගත්තා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.